vehicle industry එකේ අලුත් ටෙක්නොලොජි එක හැමදාම එළියට එනවා. මේ ටෙක්නොලොජි එක අපි හොයා ගන්න ඕනේ. ඒ දේවල් වලින් වාසි තියෙනවා. ඒ නිසා අපි හැම වෙලේම මොටිවේෂන් හරහා මේ දේවල් ගැන අපි හොයනවා. ඒ දේ ඔබට ලබා දෙන්නේ ඔබට උපරිම ඒකේ ප්‍රයෝජනය ගන්න. ඩොක්ටර් රවි මුදලිගේ අද අපිත් එක්ක ඉන්නේ EGI කියන ටෙක්නොලොජි එක ගැන කියලා දෙන්න. most welcome doctor. අපි ගිය සුමානේ චුට්ටක් මේ ගැන කතා කරා ලාලාලවත්ත මහත්මයාත් එක්ක. මේක අපිට ස්පෙෂලිස්ට් කෙනෙක් විදියට ඔබත් එක්ක මේක තවත් ඉස්සරහට කතා කරමු. මොකද්ද EGI කියන්නේ? සමීර, EGI කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික ගෑස් ඉන්ජෙක්ෂන් කියන එක. හරි. මේකෙදී අපි ආදේශක ඉන්ධනයක් හැටියට खनिज वायु නැත්නම් LP gas LP gas භාවිතා කරනවා. ඉතින් මෙතෙන්දී විශේෂත්වය තියෙන්නේ අපි දැනට පවතින වාහනයේ තිබෙන EFI නැත්නම් ඉලෙක්ට්‍රොනික ෆුවල් ඉන්ජෙක්ෂන් සිස්ටම් එකට සමගාමීව තවත් ඉන්ධන පද්ධතියක් මේ වාහනයට සවි කරනවා. ડોක්ටර් මේකනේ මීට කලින් වාහන ගෑස් කරලා තිබ්බට හරි පරණ කතාවක්. ඉතින් මමත් ඉතින් ලේටස්ට් ටෙක්නොලොජි එකක් කියන තැනින් තියෙන ප්‍රශ්නේ දැක්කම අපි දන්න ගෑස් ටැංකිය පිටිපස්සේ බැඳගෙන අපේ කට්ටිය ගියා. ටැංකිත් තිබ්බා. මොකද්ද මේක ලේටස්ට් වෙන්නේ? මේක ලේටස්ට් වෙනවා කියලා කියන්නේ මේක. දැන් ගෑස් පරිවර්තනයක් කියලා කිව්වහම අපි කරේ වාහනේ නිෂ්පාදකයා විසින් සකස් කරලා එවන ඒ පද්ධතිය EFI නැත්නම් පෙට්‍රල් පද්ධතිය සම්පූර්ණයෙන් අමතක කරලා දාලා ගෑස් වලින් දුවනවා. ඒ කියන්නේ බොහොම සරලව කියනවා නම් මෙතෙන්ට ගෑස් ලයින් එකක් හයි කරලා මේ මෙතන ඉන්ලට් මැනිෆෝල්ඩ් එක ගාව නැත්නම් මේ එයා ක්ලීනර් ඩක්ට් එක ගාවට ගෑස් ලයින් එකක් හයි කරලා ඒක මැනුවලි ටියුන් කරලා දුවනවා. මෙතන තියෙන්නේ එහෙම එකක් නෙමෙයි. මෙතන තියෙන්නේ ඇත්තටම අර අපි දෙමුහුම් කරණය කියන එක. දෙමුහුම් කරණය කියලා කියන්නේ මේකේ හයිබ්‍රිඩ් ටෙක්නොලොජි එක වගේ. ඒ කියන්නේ අපි වාහනේ පවතින ඒ කම්පියුටර් එක නැත්නම් ECU එක ඒකෙන් ලබා ගන්න දත්ත සියල්ලක්ම මේ අප විසින් සවි කරනු ලබන මේ ඉන්ධන පද්ධතියට ලබා දෙනවා. මේ තියෙන ඉන්ධන පද්ධතියට ලබා දෙන වය හානස් එක මේකේ කනෙක්ෂන්ස් 23ක් විතර තියෙනවා. හරි. සමහර ඒවා ගොඩක් ඒවා තියෙන බහුතරයක් තියෙන සොකට්ස් වලින්. ඔව්. ඉතින් මේ කනෙක්ෂන්ස් එක මේ වගේ ECU එකක් නැත්නම් මේ ඉලෙක්ට්‍රොනික පරිපථයක් සවි කරනවා. මේ පරිපථයත් අපේ වාහනයේ තියෙන ඔරිජිනල් ECU එකත් අතර අන්තර් සම්බන්ධතාවය පවත්වීම සඳහා අපි software එකක් නැත්නම් මෘදුකාංගයක් භාවිතා කරනවා. ඒ කියන්නේ ડોක්ටර් කියන විදිහට ලැප්ටොප් එකකට අපිට මේක කනෙක්ට් කරලා මේ කේබල් එකකින් මේ කාර් එකේ ටෙක්නොලොජි එකයි මේ වෙන හෝල් process එක අපිට බලා ගන්න පුළුවන්. ප්‍රැක්ටිකලි මට පෙන්වන්න මේ කියන කතාව. right. දැන් මෙහෙමයි වෙන්නේ. දැන් අපි මේකේ සාමාන්‍යයෙන් දල වශයෙන් බැලුවොත් කෙනෙකුට එකපාරටම බැලුවොත් මේ තියෙන දැන් මේ වාහනේ දැන් මේ ද්විත්ව ඉන්ධන ක්‍රියාකාරීත්වයෙන් යුක්තව මේ වැඩ කරනවා. හරි. ඒ කියන්නේ මේ ඉහළ රතු කොටසෙන් පෙන්වන්නේ පෙට්‍රල් ඉන්ජෙක්ටර් වැඩ කරන විදිය. හරි. සහ මේ යට කොටසෙන් කොළ පාටින් පෙන්වන්නේ ගෑස් ඉන්ජෙක්ටර්ස් වැඩ කරන ක්‍රමය. එතකොට දැන් මේක ගෑස් වලින් මේ වෙලාවේ ධාවනය වෙන්නේ. ගෑස් වලින් ධාවනය වුණත් මේක පෙට්‍රල් සිස්ටම් එක වැඩ. ඒ කියන්නේ පෙට්‍රල් සිග්නල්ස් සියල්ලක්ම අපි ගෑස් සිස්ටම් එකට ලබා ගන්නවා. හැබැයි යූස් වෙන්නේ නැහැ. ලබාගෙන නමුත් මේ දෙක භාවිතා වෙන අවස්ථාවේදී දැන් ගෑස් වලින් ධාවනය වෙන ලාවට පෙට්‍රල් ඉන්ජෙක්ටර්ස් නවතිනවා. නමුත් සිග්නල්ස් එනවා. හරි. දැන් අපිට පුළුවන් මේ කම්පියුටර් එක හරහා මේ කාර් එක කියන්නේ නේ. මේ කාර් එක අපිට පුළුවන් දැන් මේක පෙට්‍රල් වලට පමණක් කන්වර්ට් කරන්න. දැන් අපි පෙට්‍රල් වලින් ධාවනය වෙන්නේ. එන්ජින් එකේ මම දන්නේ කට්ටිය සවුන්ඩ් එක මම දන්නේ වෙනසක් තියෙනවා. හැබැයි මට නම් පැහැදිලි සවුන්ඩ් එකේ පොඩි වෙනසක් වුණා එකපාරට. ඒකට හේතුවක් තියෙනවා. LPG කියලා කියන්නේ ඉහළ ඔක්ටේන් නගයක් තියෙන ඉන්ධනයක්. 104 විතර. එතකොට අපි දන්නවා ඉහළ ඔක්ටේන් නගයක් තියෙනවා කියලා කියන්නේ එන්ජින් නොක් එක අඩු වෙනවා. ඔව්. පහළ ඔක්ටේන් නගයක් තියෙන ඉන්ධනයක් පාවිච්චි කරනවා එන්ජින් නොක් එක වැඩි. මේ එන්ජින් නොක් එක අඩු වෙන නිසා තමයි ඔබට ඒ ශබ්දයේ වෙනස දැනුනේ. ඔව්. හරි. අපේ ලංකාවේ ගන්න පුළුවන් මැක්සිමම් ඔක්ටේන් නගයනේ 95. හැබැයි දැන් අපි ගෑස් වලට ආවම 104 කියන කැටගරි එක ඔක්ටේන් නගයකට එනවා. ඔව්. ඒ හයි ඔක්ටේන් එකක් එන්ජින් එකට වටිනවා කියලා කියනවා. අපේ එන්ජින් එකේ කාර්යක්ෂමතාවය සහ එන්ජිමේ කල්පවත්මට වටිනවා කියන. ඒ කියන්නේ LP ගෑස් පාවිච්චි කරන එක එන්ජින් එකට හොඳ අගයක්ද? අනිවාර්යයෙන්ම ලෝකේ අද නිෂ්පාදනය කරන වර්තමානයේ නිෂ්පාදනය කරන වාහනවලට නිෂ්පාදකයෝ අනුමත කරලා තියෙන 95 ඊට ඉහළ අගයක් තියෙන ඔක්ටේන්. අපි දන්නවා දැන් බොහෝ රටවල් වල දියුණු රටවල් වල යුරෝපයේ සහ ඇමරිකාව වගේ රටවල් වල පවා ඉහළ ඔක්ටේන් අගයක් තියෙන පෙට්‍රල් මේ වෙනකොට අඩුම තමයි 95. අඩුම තමයි 95. 100 ඉහළ අගයක් දක්වා යනවා.
නමුත් අපිට අපේ රටේ දැනට බහුලව භාවිත කරන අපි 90. ඒකට සාපේක්ෂව බැලුවොත් 104 ඔක්ටේන් කියලා කියන්නේ අපිට මේ වාහනයට දෙන්න පුළුවන් උපරිම සැප. ඔව් ඒක හරි. ලාලලත් මට එන ප්‍රශ්නයක්. මේ එක ජීසුමාන මේක ගැන කතා කරාම ඔබ සඳහන් කරා මේ වාහනේ දුවන ප්‍රමාණය පෙට්‍රල් වලින් ලීටරයට 10ද 12ද 15ද හැබැයි මේ අපි ගෑස් වලට කන්වර්ට් කරත් ඒ ප්‍රමාණෙම දුවයි. හයි ඔක්ටේන් එකක් තියෙනවා. අපි නිකන් සමාජික කතා කරන 90 වලට වඩා 95 ගාවම වැඩි කිලෝමීටර්ස් ගානක් දුවන්න පුළුවන් කියලා. එහෙනම් 104ක ඔක්ටේන් නගයක් තියෙන ගෑස් වලට අපි ගියොත් මම හිතනවා ඊට වඩා දුවන්න පුළුවන්. නෑ සමීර ඒක ප්‍රායෝගික නෑ ඔය කියන කියමුණ. දැන් 90 සහ 95 ගමේ කතාවක්ද මේක? 90 සහ 95 පාවිච්චි කරලා ප්‍රායෝගිකව බැලුවොත් කාර් එකක් දුවන පෙට්‍රල් ප්‍රමාණය වෙනසක් නෑ. වෙනස් කියලා හිතෙන්නේ මර මානසිකව. ඔය කැල්කියුලේෂන් එක එක්ක වරද්ද ගන්නවා. එහෙම නැත්නම් අර පොඩි මනසට දැනෙනවා. හැබැයි ස්මූත්නස් අතින් 95 හැමතිස්සෙම හොඳයි. ඒ කියන්නේ මේ 95 ඔක්ටේන් නගේ වෙනස් වෙන්න වැඩි වෙන්න අර knock resistant ගතියක් එනවා. ඒ කියන්නේ අපි කියන detonation knock කියන එන්ජින් ඇතුලේ අර pre-ignition knock එක detonation කියන එක ඒකට resist කරනවා fuel එක. මොකද ඔක්ටේන් නගේ වැඩි නිසා. ඉතින් ඒ නිසාම මේ ගෑස් පාවිච්චි කරාම වෙන්නේ ඔක්ටේන් නගේ 104 නිසා අර over advanced knocking කවදාවත් එන්නේ නැහැ. කිසිම දවසක දැනෙන්නේ නැහැ. එන්ජින් එක රත් වුණාම අර කඳු වදිනකොට කට ගන්න ignition pinking ශබ්ද ඒවා එන්නේ නැහැ. එන්ජින් එක smooth. හැබැයි පෙට්‍රල් වල වැඩිවීමක් දකින්න බෑ. අර ඒ කියන්නේ කිලෝමීටර්ස් per liter එහෙම වැඩි වෙන්නේ නැහැ. සුළු අඩුවීමක්. ඒ කියන්නේ දශම ගණනක අඩුවීමක් දකින්න පුළුවන් වෙයි. මොකද කැලරිමය අගය. කැලරිෆික් වැලියු කියන එක වෙනස්. පෙට්‍රල් වල සහ ගෑස් වල ඒකේ වෙනසක් තියෙනවා. නමුත් මේ අර ඔක්ටේන් වගේ කෙලින්ම අරකට බලපාන්නේ නැහැ. ඒම මතයක් තියෙනවා නම් 90 95 ඒක පොඩ්ඩක් හරි. කතාව පැහැදිලි. එහෙනම් එහෙම හිතන්න එපා. වැඩි ලාභයි කියලා 95 වලට යන්න එපා. තව කෝල කෙනෙක් ඉන්නවා. අපි ඒ ප්‍රශ්නෙටත් උත්තර දෙන්න එහෙම අවස්ථාව සලසලා දෙනවා. අපි ඉක්මනින් උත්තරේ දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබට ප්‍රශ්න ඉදිරිපත් කරන්න. සුබ සන්ධ්‍යාවක් ඔබට ප්‍රශ්න ඉදිරිපත් කරන්න. දුරකථනයේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. හෙලෝ සුබ සන්ධ්‍යාවක්. මට කතා කරන්න ඕනේ ලාලලවත් මහත්තයාට. කියන්න ලක්මාල් ඔබේ ප්‍රශ්නේ. ඔව් ලක්මාල් කතා කරන්නේ මම මහනුවරින්. මට කතා කරන්න ඕනේ ලාලලවත් මහත්තයාට. මම මල්ලඟ තියෙන්නේ 2007 නිෂ්පාදිත වර්ෂයේ Toyota Passo වර්ගයේ රථයක්. මේක මම මේ ලියාපදිංචි නොකළ තත්ත්වයේ රථයක් විදිහට තමයි මිලදී ගත්තේ. දැන් අවුරුදු 2ක් පමණ වෙනවා. මේක මට දැනගන්න ඕනේ දැනට සාමාන්‍ය කාපට් පාරක යනකොට නම් කිසිම සත්‍යයක් මොනවත් නැහැ. නමුත් රළු පාරක යනකොට ඉස්සරහා ස්ටීරින් රැක් එකේ වගේ තමයි මට දැනෙන විදිහට ඒ සද්ද එන්නේ. ටිකක් ටක ගාලා පොඩි සද්දයක් එනවා මේ ස්ටීරින් එකේ. මේ රළු පාරක යනකොට මේක මොකක්ද මේකට ගන්න පුළුවන් විසඳුම මේ මොකක්ද කියලා තමයි මට ලාලවත් මාතකින් දැනගන්න. කියලා දැන් ඔබ කියලා ඉවරයි. ස්ටීරින් රැක් එකේ තමයි සද්ද එන්නේ. සද්ද වෙන්න හේතුව මේ මාදිලියේ තියෙන EPS ඉලෙක්ට්‍රොනික පවර් ස්ටියරින්. මේ ෂාෆ්ට් එකේ සහ පීනියන් එක අතර ප්ලේ එකක් යනවා කාලයක් යනකොට ඒකම ස්ටියරින් ෂාෆ්ට් හවුසින් එකයි ෂාෆ්ට් එකයි අතර ප්ලේ එකක් එනවා. ඒ ෂාෆ්ට් හවුසින් එකයි ෂාෆ්ට් එකයි අතර ප්ලේ එක බුෂ් එකක් අලුතෙන් යොදලා අලුතෙඩියා කරන්න පුළුවන්. නමුත් පීනියන් එකත් රැක් එකත් අතර ප්ලේ එක ඇඩ්ජස්ට් කරන්න සීරුමාරු කරන්න පුළුවන් එක්තරා මට්ටමකට ගෙවිලා තියෙනවා නම් මුකුත් කරන්න බෑ. මේ රැක් එකත් පීනියන් එකත් එකට මෙෂ් වෙන තැන ගෙවිලා තියෙනවා නම් මොකුත් කරන්න බෑ. නමුත් ඇඩ්ජස්ට් කරන්න පුළුවන් එක්තරා මට්ටමකට. බුෂ් එක අලුතෙන් යොදන්න පුළුවන්. සම්පූර්ණ අලුතෙඩියාවට රුපියල් 7000කට වඩා යන්නේ නැහැ. පැය 4යි යන්නේ. පාසුකම් සහිත ගරාජ් එක කරගන්න පුළුවන්. ස්තුතියි ඔබේ ප්‍රශ්නට උත්තර ලැබෙන්න ඇති ડોක්ටර්. එහෙමනම් මම ඊළඟ මට එන ප්‍රශ්නේ. ලෝකේ මම දන්න විදිහට කෝටි 2.5ක මිලියන 25කට වැඩි ප්‍රමාණයක් අද මේ ටෙක්නොලොජි එකට ගිහිල්ලා මේ තාක්ෂණයට ගිහිල්ලා තියෙනවා ලාභදායී වෙන්නේ. මොකද්ද ලාභේ හයි ඔක්ටේන් නගයකට ගිහිල්ලත් එහෙමනම් මේකේ වේස්ටේජ් එකේ ප්‍රමාණය එකනම් මොකද්ද මේ ටෙක්නොලොජිය අපිට තියෙන ලාභේ? ඒකම කියනවා නම් මේ දැන් අපි එක එක්කෙනා එක එක රටවල වල හිතන විදි තියෙනවා. දැන් යුරෝපේ ගත්තොත් ඒගොල්ලන්ට තියෙන ලොකුම වාසිය තමයි පොකට් එකට වෙන වාසියට වඩා පරිසරයට වෙන වාසිය. ඒ නිසා ඒ අයගේ ප්‍රවණතාවයක් තියෙනවා පරිසර හිතකාමී ඉන්ධනයකින් තමන්ගේ වාහනය ධාවනය කිරීමෙන් පරිසරයට දෙන්න පුළුවන් දායකත්වය. ඕස්ට්‍රේලියාව වගේ රටවල් ගත්තොත් ඒගොල්ලන් රජය විසින් කිසියම් ආකාරයක මුදලක් ගෙවනවා. මේ පරිපත සවි කරගන්නවට. එතකොට දැන් අපේ සමාජය වගේ ගත්තොත් අපිට පරිසරයේ වගේම අපිට තවත් වාසියක් තියෙනවා මේ ඉන්ධන දෙක අතර තියෙන මිලේ වෙනස. දැන් අද 95 ඔක්ටේන් එකත් එක්ක
LPG price එක බැලුවොත් රුපියල් 70ක ලාභයක් තියෙනවා ලීටරයකට. එතකොට අපිට සාමාන්‍යයෙන් මේකේ අපි හිතමු අපිට 100ට 5ක ඩ්‍රොප් එකක් වෙනවා කියලා. රුපියල් 5ක ඩ්‍රොප් එකක් තිබුණත්, ඒ කියන්නේ 100ට 5ක ඩ්‍රොප් එකක් තිබුණත් මයිලේජ් එකේ නැත්නම් අඩුවීමක් වුණත් අපිට සැලකිය යුතු ලාභයක් තියෙනවා අපි පම්ප් කරන හැම ලීටරයකටම. එතකොට 90 ඔක්ටේන් පාවිච්චි කරනවා රුපියල් 62ක ලාභයක් තියෙනවා ලීටරයකට. ඒ නිසා මම කියන්නේ සාමාන්‍යයෙන් පෙට්‍රල් ගණන් කී හිතේ ඉන්න ඕනේ නැහැ. හිතේ ඉන්න ඕනේ නැහැ. රුපියල් 60ක් අපිට ඕන නම් අඩු කරන්න පුළුවන්. අපිට අඩු කරලා දෙන්න පුළුවන්. ටැක්ස් කාලා කොහොම වැඩි කරත් අපිට පුළුවන් 60ක් අඩු කරලා දෙන්න පුළුවන් හැම පම්ප් කරන ලීටරයකටම මෙවැනි පද්ධතියක් පාවිච්චි කිරීමෙන්. ඊළඟ එක තමයි අපිට අනිත් පැත්තෙන් තවත් ලාභදායී දේවල් වෙනවා. එකක් තමයි මේ එන්ජින් ඔයිල් මාරු කරන කාලය වැඩි කරගන්න පුළුවන්. ඒ වැඩි කාලයක්. මොකද හේතුව LPG වල කාබන් ප්‍රමාණය අඩුයි. කාබන් 4ක් හෝ 3ක් තමයි තියෙන්නේ LPG අණුවක. එතකොට කාබන් අඩු නිසා කාබන් තැන්පත් වීම එන්ජින් ඔයිල් වල ඒ ඔයිල් මේ විනාශ වෙන කාලය ටිකක් කල් ගත වෙනවා පෙට්‍රල් වලට සාපේක්ෂව. නිසා ඔයිල් මාරු කරන එකත් පොඩි කාලයක් අපිට තව 50ක් විතර ඇද ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය මාරු කරන කාලයට වඩා. පැහැදිලි මේ කාරණාත් එක්ක ගොඩක් වටින දේවල් තියෙනවා. මම හිතන්නේ අපි ඉදිරියටත් ගොඩක් දේවල් කරා. අද ලැබිලා තියෙන කාලය ඇතුළත ඒත් වටින දේවල් ටික අපි පැහැදිලි කරා. EGI කියන ටෙක්නොලොජි එක මොකක්ද කියන දේ ඔයගොල්ලන් දන්නවා. පෙට්‍රල් ගණන් වැඩි අරකයි මේක කියලා හිතනවට වඩා ලේටස්ට් ටෙක්නොලොජි වලට යන්න කාලේ ඇවිල්ලා තින්නේ. අත්හදා බලන්න අද තියෙන වාහන හැම එකටම මේ ටෙක්නොලොජි එකට යන්න පුළුවන්. කරන විදිය ගැන ඉස්සරහට අපි පැහැදිලි කරලා දෙන්න. ડોක්ටර් thank you very much මේ දේ ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න ආපු එක ගැන. එමනම් ඊළඟට මම යන්න ලෑස්ති වෙන්නේ අද දවසේ අපේ ක්ලාසික් කාර් සෙග්මන්ට් එකට. මේක සුවිශේෂිත දවසක් විශේෂයෙන්ම විපුල අපි ආදරයට අපේ බැඳීමට අපි කතා කරේ විපුලා අයියා කියන දේ. අවුරුදු 10ක් ඔටෝවිෂන් අපි සමග බොහොම ලෙන්ගතුකමින් සුහදව කාලය ගත කරා. අපි වැඩසටහන ඉවර වෙලා විනාඩි 10න් 15න් අපේ ගෙවල් වලට ගියා. හැබැයි සමහර දවස්වල විපුල ගියේ පහවදා එළි වෙලා. එහෙම රාත්‍රී අනන්ත අප්‍රමාණ ඔහුට තිබ්බා. උදේ 10ට 11ට ගෙදර ගියේ. ඒකට හේතුව පරණ වාහනත් එක්ක ඔහුගේ ජීවිතය ගෙවුනේ කොහොම හරි මේ වැඩසටහනට යම් සාධාරණයක් කරන්න. සදාතනිකව ඔබ අපේ හදවතේ මිතුරෙක්, හොඳ සහෝදරයෙක්. ඒ දේ අපේ හදවතේ තිබෙනවා. මුළු මාත් ලංකාවම ඔබට ගරු කරනවා කියන දේ අපි කියන්න ඕනේ. මම දන්නවා ඔබ මේ අප අතරේ ඇති කියන දේ මට හැඟීම තියෙනවා. මොකද ගෙදර හිටියත් ඔබ ජීවත් වුණේ හැමදාම අපිත් එක්ක. ඒ දේ අපි දන්නවා. ඒ හදවතේ බැඳීම අපි දන්නවා. විපුල ඔබ සදාමරණීයයි. මේ දේ ඔබ වෙනුවෙන් අපි සූදානම් කරපු දේවල් තිබෙනවා ඔබ වෙනුවෙන්. අද දවසේ නැවත නැවතත් සිහිපත් කරන්නට ඒ ඔබට දැනෙනවද, පේනවද කියන්න අපි දන්නේ නැහැ. හැබැයි ඔබ වෙනුවෙන් අපිට කළ හැකි දේ මේ. අවසාන අවස්ථාවේදී ඔව් මීට සති කිහිපයකට කලින් අපිත් එක්ක රූගත කිරීමකට සම්බන්ධ වුණා. එයත් අද දවසේ අපි ඔබට ඉදිරිපත් කරනවා. ජීවමානව අපි අද දකින්න විපුල මේ විදියටයි.